වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කුලක පාඩම. හරිද? දැන් අපි මගේ channel එකේ මේ වීඩියෝ සීරීස් එකේ බං මේ පාඩම් දෙකක හෝ තුනක දාලා ඉවරයි. ඒ ටික ආයෙ බලන්න ගිහලා න්‍යාස දැම්මා, ගුණෝත්තර ශ්‍රේණි දැම්මා. දෙකක. හරිද? ඒ දෙක බලන්න මේ අද කුලක හරිද? කුලක රචනා ප්‍රශ්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ළමයි කුලක ප්‍රශ්න කරනවා. ඔව් කරනවා. ඒක හරි. හැබැයි ඔක්කොම කරන්නේ නැහැ කියන්නේ. ලකුණු 10ම ගන්න පුළුවන් chance එක තියෙද්දි ගන්න නැතුව ඉන්න. හරිද? එහෙම කරන්න එපා. ඒ නිසා මම මේකෙදි 2013 සිට 24 දක්වා හරිද? මගේ බලාපොරොත්තු එහෙමයි. 13 සිට 24 දක්වා සියලුම විභාග ගණන්. කලින් ආපු විභාග ගණන් සියල්ල සාකච්ඡා කරනවා. හරිද? සාකච්ඡා කරනවා කියන්නේ තියරි මතක් කරනවා තමයි. හැබැයි මුළු පාඩමම කරන්නේ නැහැ. එහෙම කරන්න වෙලා මදිනේ අපිට. ඒ නිසා මේ පුළුවන් උපරිම මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. හරිද? ඊළඟ සීන් එක තමයි ඔයාලා මේ ඈනකුයි කොලේකුයි තියෙනවා. ආත් එක්කම ඉන්න. දැන් ඔයාලට හිතනවා මේක පුළුවන් වගේ. හරිද නේ? පුළුවන්. උනාට බෑ. හරිද? ඒ නිසා එහෙම කරගන්න එපා. මේ වැඩේ අත්‍තරම ප්‍රයෝජනයක් ගන්න. හරිද? මේ වීඩියෝ එක නම් සාමාන්‍යයෙන් තියෙනවා. හොඳටම කියලා දෙන්න. හරිද? මගේ channel එකේ මේ කලින් දාපු වීඩියෝස් පොඩ බලන්න ගිහිල්ලා. එතකොට තේරෙනවා අත්‍තරම තේරෙනවද තේරෙන්නේ නැද්ද කියලා. හරිද? ඒ නිසා අවධානය දීලා හොඳ අවධානයක් ඇතුව ගුරුවරයා ගැන විශ්වාසයක් තියාගෙන මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. හරි. අපි එහෙනම් වැඩේ ඉස්සරහට කරගෙන යමු. ඉස්සෙල්ලම මම තෝරගත්තේ 2013. හරිද? හරි 2013. ඔන්න බලන්න. හරිද? 2013. හරි ඉස්සෙල්ලම තෝරගත්තේ 2013 වල. හරිද? 2013 වල. හරි. මේකයි සීන් එක. හරිද? දැන් ඔයා හිතන්න කුලක ප්‍රශ්නේ ගමුකෝ අපි. කුලක ප්‍රශ්නේ ගමුකෝ. මේක ගොඩක් වෙලාවට රචනා පේපර් එකේ හරිද? රචනා පේපර් එකේ 12 වෙනි ගානට වගේ නෙන්නේ. 11 හෝ 12. කියන්නේ අන්තිම හරියනේ. හරිද? එතකොට ඔයාට මේක ඔයා ගෙදරින් හිතාන යනවා ඔයා කුලක ප්‍රශ්න අනිවාර්යයෙන්ම කරනවා කියලා. ඔව් ඒක කිසි කේස් එකක් කරන්න ඕනේ. හරිද? හැබැයි ඔයා අනිත් ප්‍රශ්න කරගෙන එද්දී මේකට තියෙන වෙලාව ඔයාට අඩු වෙනවා. හරිද? මේකට තියෙන වෙලාව අඩු වෙනවා. එතකොට ඔයාට වෙන්නේ පේපර් එක ලියලෙද්දී ඔයා නිකම්ම කලබල වෙනවා. හරිද? ඔයා නිකන් කලබල වෙලා ඒ ප්‍රශ්නේ කරගන්න බැරි තත්ත්වෙට එනවා. හරිද? ඒ නිසා එහෙම කරන්න එපා. හරිද? ඔයා බැලන්ස් කරන්න. කියන්නේ ඔයාට පේපර් එක ඔයාට හම්බුනහම ඔයා මේ පාඩමට සූදානම් වුණා නම් ඔයා මේක කරන්න පැය 3 ඇතුළත. පැය 3යිනේ රචනා පේපර් හම්බෙන්නේ. පැය 3 අන්තිම වෙලාව වෙනකන් ඉන්න එපා කුලක කරන්න. ඒතර ඔයාලට කරගන්න බැරි වෙයි. හරිද? නිසා ඒක මතක තියාගන්න. ඊළඟ සීන් එක කුලක රචනා ප්‍රශ්න කොටස් ගාන 5ක් කියන්නකෝ. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2 ඔහොම. පස්වෙනි කොටස ඔයාලට බැරි වුණා කියලා එහෙම අවුලක් හිතන්න එපා. හරිද? මොකද අනිත් ටික ඔයාලට පුළුවන් වෙලා. ඒතර ඔයා කොහොම හරි ඔයාගේ ප්ලෑන් එක වෙන්න ඕනේ මෙච්චරයිනේ. ඔයාගේ ප්ලෑන් එක වෙන්න ඕනේ ලකුණු 75ක් අරගෙන ඒකක් ගන්න. හරිද? නැතුව 80ක් 90ක් අරගෙන ඒකක් ගන්න කිසි අවුලක් නැහැ. හරිද? එහෙම කිසිම කේසයක් නැහැ. හැබැයි ඒකක්නේ අපිට ඕනේ ඉස්සරහට යන්න. උසස් පෙළදී ඔයාලට හොඳ සබ්ජෙක්ට් ස්ට්‍රීම් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ හැම වෙලාවෙම ස්මාර්ට් වෙලා ඔයාට අවශ්‍ය දේ ඔයා ඔළුවේ තියාගෙන ඒකත් එක්ක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. හරි. අපි හදමු 2013. 2013 වල. හරිද? හරි. මේකේ කියනවා විශ්‍රාමිකයන් 100 දෙනෙකුගේ නියතියක් පහත දැක්කෙනවා බැංකු තොරතුරු තියෙනවා. එළගෙඩි. ඔන්නෝම තියෙනවා. මේක ඇතුලේ තව රවුමක් තියෙනවා. ඔන්නෝම තියෙනවා. දැන් කොහොමනේ කේස් එක තියෙන්නේ? මෙතන සාගත ගොඩක්. මෙතන 30යි. ඊළඟ ගන්න පතු. ඊළඟ ගන්න පතු. ඊළඟට මේක ඉතිරි කියනවා. ඊළඟ ඊළඟ
හ්ම්. ඒක ජංගම ජංගම ගිලුම් හිමියන්. හරිද? අනිත් අයත් ගිලුම් හිමියන්. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. හරිද? තමයි සීන් එක. හරිද? දැන් අපි බලමු කොහොමද මේ වැඩෙත් එක්ක යන්නේ කියලා. හරිද? අපිට කියනවා විශ්‍රාමකෙන් 100ක් කියලා කියනවා. විශ්‍රාමකෙන් 100ක් කියලා කියනවා නම් මෙන්න මෙතන ඔයා 100 කියලා දාන්න. ඒ කියන්නේ මෙහෙම හරිද? ඔයාට මුළු ගාන දුන්නාම ඔයාට මේකේ ඕන තැනක ඔයාට දාන්න පුළුවන්. හරිද? රවුමේ ඕන කියන්නේ වටපිටාවේ ඕන තැනක දාන්න පුළුවන්. හරිද? මම සාමාන්‍යයෙන් මේ හරිය තමයි දාන්නේ. හරිද? ඒක එහෙම දාන්නම ඕනි කියලා ගන්නෑ. හරිද? ඒ කියන්නේ 100 මෙතන දැම්මත් එහෙම ඕන තැනක දැම්මට කිසි කේස් එකක් නැහැ කියලා තමයි මම මේ කියන්නේ. හරිද? හරි. හරි. ඊළඟට රෝම ඉලක්කම් 1. හරිද? රෝම ඉලක්කම් 1 මට කියනවා හරි. රෝම ඉලක්කම් 1 මට කියනවා 30 මොකද්ද කියන්නේ කියලා. 30 කියන්නේ මෙන්න මේ 30 කොටස කියන්නේ ජංගම ගිණුම් වලට විතරක් අයිති. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ 30 කොටස මේ මොකටවත් අයිති වෙන්නේ නැහැනේ. මේ එක කෑල්ලකටවත් අයිති වෙන්නේ නැහැනේ. එහෙනම් මේ රවුමට විතරමනේ අයිති. එහෙනම් මට කියන්න පුළුවන්. ඉතින් කියන්නේ ජංගම ගිණුම් ගිණුම් පමණ පමණ හිමිනයි. ඒතර මේකේ පමණක් කියන එක තමයි ලකුණු. ඒක මතක තියාගන්න. මොකද ඒතකොට ඔයා දන්නවා කියලා එයාලා දන්නවා. හරි. දැන් රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 කියනවා ජංගම ගිණුම් පවත්වාගෙන යන පිරිස 40යි. හරිද? ජංගම ගිණුම් පවත්වාගෙන යන පිරිස 40යි. ඔය ජංගම මෙන්න ජංගම 40. දැන් ජංගම ගිණුම් හිමියන් කිව්වොත් මෙන්න මේ රවුමේ තමා දාන්න ඕනේ. ජංගම ගිණුම් හිමියන් පමණක් වගේ කෑල්ලක් කිව්වොත් තමයි මෙන්න මේ ඇතුල් වල දාන්නේ. මේ ඇතුලේ. හරිද? ඒ කියන්නේ රවුම් වල ඇතුලේ දාන්නේ ඒ වෙලාවට. නැත්තම් මේ රවුමේ උඩ තමයි හැම වෙලාවෙම දාන්න ඕනේ. ඒක ඒ වචන මතක තියාගන්න. කුලක කේස් එක ඒකයි. වචන වල ප්‍රශ්නයක් තියෙනවා. ස්ථීර තැන්පත් ගිණුම් සහ ස්ථීර තැන්පත් ගිණුම් සහ ජංගම යන දෙකම. එහෙනම් මේ කැලලනේ අහන්නේ. අන්න මේ ටිකනේ අහන්නේ. හරි. ওই ටික තමයි අහන්නේ. නෑ ওই ටික මට ලියන්න පුළුවන්. කොහොමද ලියන්න පුළුවන්? මුළු ගාන 40යි. නේ මුළු ගාන මෙතන 40යි. මෙන්න මේ රවුමේ 40යි. ඒකෙන් මෙන්න මේ 30 අයින් කරා නම් එතන කැලේ නෝ. හරි. ତොර උත්තරය 10ක් කියලා එනවා. හරි. උත්තරේ 10ක් කියලා එනවා. උත්තරේ 10ක් කියලා එනවා. හරි. ତොර මම දන්නවා මැද කොටස 10ක් කියලා එනවා. හරි. ඊළඟට ස්ථීර තැන්පත් ගිණුම් පවත්වාගෙන යන පිරිස 65යි. ස්ථීර තැන්පත් ගිණුම් පවත්වාගෙන යන අය 65යි. නම් මේක 65යි. මෙතන 10යි. හරිද? දී ඇති ගිණුම් වර්ග තුනෙන් කිසිවක් පවත්වාගෙන නොයන. කියන්නේ මෙන්න මේ වටේ ටික තමයි අහන්නේ. එතකොට මට ඒක හොයන්න පුළුවන්. මට ඒක හොයන්න පුළුවන්. හරිද? මට ඒක හොයන්න පුළුවන්. මුළු ගාන 100යි. ඒක හරිනේ. ඕකෙන් මම අඩු කරනවා මෙන්න මේ ලොකු රවුම 65යි. මේ ලොකු රවුමම 65යිනේ. එළකිරි ඒක 65යි. ධන ඒ ලොකු රවුමට අයිති නැත්තේ 30යිනේ මෙතන මේ. ලොකු රවුම 65යි. ඒකට අයිති නැත්තේ මෙන්න මේ මෙතන 30යි. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා මේ ගාන කරද්දි මෙන්න මේ 65 මේ ඇතුලේ දාගත්ත කියලා ඉන්නේ රවුම ඇතුළ. කේස් හරිද? එතන ඉහට හදන්න බෑ. ඒ නිසා පමණක් කිව්වේ නැත්තම් රවුමේ උඩ තමයි දාන්න ඕනේ. මෙතන 30යි. එතකොට මුළු ගානෙන් ඕක අඩු කරා නම් අපිට අවසානයේ 5ක් කියලා එනවා. ඊළඟට රෝම ඉලක්කම් 4. එක් වර්ගයක පමණ. එතකොට මේක 5යි.
එක් වර්ගයක පමණක් ගිණුම් පවත්වාගෙන යන පිරිස 50යිලු. එක් වර්ගයක පමණක්. හරිද? එක් වර්ගයක පමණක්. එහෙනම් මෙතන ගන්න බෑනේ දෙකටමයි තියෙන්නේ. දැන් මේ කෑල්ල ගන්න පුළුවන් නෙමෙයි. මේකෙන් කියන්නේ ස්ථිර තැන්පතු පමණක්නේ. මේ කෑල්ල ගන්න පුළුවන් ජංගම ගිණුම්නේ. මෙන්න මේ කෑල්ලයි මෙන්න මේ කොටසයි එකතුව තමයි 50ක් වෙන්න ඕනේ. එහෙනම් මම දන්නවා. හරිද? මම දන්නවා. මෙතන 20 නම් 30 නම් මෙතන 20. හරිද? ඇයි ඒ දෙක එකතුව 50ක් වෙන්න ඕනේ. හරිද? නම් මට ලියන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යන පිරිස. ඉතිරි කිරීමේ ගිණුම්? ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යන පිරිස කොහොමද හොයන්න පුළුවන්? මෙන්න මේ 65න්. හරිද? මෙන්න මේ 65න්. හරිද? මෙන්න මේ 65න් මට අඩු කරන්න පුළුවන්. හරිද? මුළු ගාන 65යි. හරිද? මුළු ගාන 65යිනේ. ඒක ෂේප්නේ. මුළු ගාන 65යි. ඒ 65ට මේ ඔක්කොමයි තියෙන්නේ. ඒකෙන් අඩු කරනවා මම 20ක්. හරිද? එතකොට හරිද? 20. එතකොට ඔම් බලන්න මෙතන 65යි. හරිද? මෙතන 65යි. ඒ කියන්නේ මේ රවුම 65. එතනින් 20ක් මේකට අයිති. මෙතන 10කුත් තියෙනවනේ. අන්න ඔය කෑලි දෙකම අයින් කරොත් මෙන්න මෙතන කෑල්ල එනවා. ඒතර මෙතන 10යි. අවසාන පිළිතුර මට ගන්න පුළුවන් 65 අඩු කිරීම 30 35යි. හරිනේ? එතනින් ඒ කොටස නිමාවටපත් වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ 2016 වගේ අවුරුදු වලට කලින් අර මොකක් හරි කුලකයක් දීලා ඒකෙන් තව එකක් හොයන්න ගෙනගෙන මොකක් හරි කුලකයක් දීලා ඒකෙන් තව එකකට හදාගන්න වෙනවා. දැන් ඒ වගේම අඩුයි. හරිද? මේ අවුරුදු වල එහෙම තියෙනවා. මෙයාලා අපිට කියනවා මෙම විශ්‍රාමකයන්ගේ තොරතුරු ලබා ගැනීමේදී ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් පවත්වාගෙන යන එක්තරා විශ්‍රාමිකයෙකු ඉතිරි කිරීමේ ගිණුම පමණක්. මෙතන 35යිනේ. හරි. එක්කෙනෙක් ස්ථීර තැන්පතු ගිණුමක්ද පවත්වාගෙන යන බවට වැරදි ලෙස අටහන් කොට ඇති බව දීලා තියෙනවලු. එළගිරි ඒක හරි. මෙම තොරතුරට අදාළ අසම්පූර්ණ වෙන් රූප සටහන පහත දැක්කේ. මෙම වෙන් රූප සටහන පිටපත් කරගෙන අදාළ කුලක ඊතල යොදා ගැනීම සුදුසු ලෙස දක්වන්න. ඒ කියන්නේ මෙහෙම. දැන් ඒ කියන්නේ මෙහෙම. හරිද? දැන් අපිට මෙයාලා තව රූපයක් දීලා තිනවා මෙන්න මෙහෙම. එතන ඇඳාම පේනවනේ. හරිද? මෙන්න මෙහෙම. හරිද? ඔන්නේ සීන් එක. එතකොට මුළු ගාන මම දන්නවා කොහොමත් 100යි. මෙතන සමාන දැම්මත් එකයි නොදැම්මත් එකයි. හරිද? එලගේ කිසි කේසයක් නැහැ. හරිද? ඊළඟට මේක ජංගම. මේක ඉතිරි කිරීම. මේක ඇවිල්ලා ස්ථිර තැන්පතු. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. අපිට කියනවා එක්තරා විශ්‍රාමයක ස්ථිර තැන්පත් ගිණුමක්ද පවත්වාගෙන යන බවට වැරදි ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන එතකොට පොඩි වැරදීමක් වුණාද? يعني ඉතිරි කිරීමේ ගිණුම ආයන ස්ථිර තැන්පතු ගන්න. එහෙනම් මෙතන පොඩ්ඩක් මාරු වෙන්න ඕන. එතකොට මේක තමයි මොකද්ද? මේක තමයි ඉතිරි කිරීමේ ගිණුම වෙන්න ඕනේ. මේක තමයි ස්ථිර තැන්පතු වෙන්න ඕනේ. දැන් සීන් එක තමයි මම දන්නවා. හරිද? මම දන්න හොඳට අහගෙන ඉන්න. සියලු වැඩ නවත්තලා හොඳට අහගෙන ඉන්නකො දැන් මේක 40යි. දැන් මේක 30යිනේ. හරිද? හරි. ඊළඟට මේක 10යිනේ. ඇයි? මෙතන 40යි 30ක් 30යි 10යි එකතු වෙනවා 40 වෙන්නේ. ඒක වෙනස් වුන්නේ නැහැ.
එතන සීන් එක ඉතිරි කිරීමයි ස්ථීර තැන්පතු අතර මෙතන ගේම තියෙන්නේ. අතට ඒක හොඳට කල්පනා කරලා තියෙනවා. එයාලා අපිට කියනවා ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් පවත්වාගෙන යන එක්තරා විශ්‍රාමිකයෙකු. ඉතිරි කිරීමේ ගිණුම පමණක් භාවිතා කරන එක්කෙනෙක් ස්ථිර තැන්පත් ගිණුමක්ද පවත්වාගෙන යනවලු. එහෙනම් මම දන්න දේ තමයි හරිද? මම දන්න දේ තමයි මෙතන 35ක් තිබ්බනේ. හරිද? මෙතන 35ක් තිබ්බනේ. ඒකින් එක්කෙනෙක් යනවා ඉතිරි කිරීමේ ගිණුම. ඒතර එක්කෙනෙක් තමයි ඉතිරි කිරීමේ ගිණුම පමණ. හරි. ඊළඟට මුළු 35යිනේ. මෙතන 34යි. එලකින්. දැන් ස්ථිර තැන්පතු අය මම දන්නවනේ 65ක් කියලා. එහෙනම් මෙතන 20යි. ඇයි එතන මොකද උනේ? දැන් මුළු ස්ථිර තැන්පතු අය 65ක් හිටියා. මුළු ස්ථිර තැන්පතු අය 65ක් හිටියා. එක්කෙනෙක් ඉතිරි කිරීමෙන් ගිහම එතන ඔක්කොම 64ක් වෙනවානේ. 30යි 20යි 10යි. හරිද? එතන 64ක් එනවා. එළ කිරි. එතනින් ඒක ඉවරයි. නිවැරදි තොරතුරු එම වෙන රූප ශ්‍රේණියට ඇතුළත් කරන්න. ඒකත් ඇතුළත් කරා. ඒතර මේක 4 5 දෙකම මෙතන තියෙනවා. හරිද? හොඳට අහගෙන ඉන්නකො. එක එක අවුරුදු වල ඉතින් එහෙම තමයි. හරිද? එතකොට මේක චුට්ටක් අමාරුයි වගේ වාට හිතෙනවා නම් අන්තිම හිතලා බලන්න මේ අපිට මේ ගානේද රූපේ දීලා තිබ්බනේ. එතකොට ඒ දීපු රූපෙට ඔයා නිකන් ඔයා හිතලා බලන්න. ඇත්තනේ ජංගම වෙනසුන්නේ මේක හිටපු කෙනෙක් මේකට ගියා නම් ඒකෙන් එකක් මෙහෙට යනවා. එතකොට අර කලින් හිටපු මුළු ගානෙන් එක්කෙනෙක් අඩු වෙනවා. ඊට පස්සේ අදාළ දත්ත ටික දාපුවම බැලන්ස් එච්චරයි. හරිද? වටේ ගාන දාන්න ඕනද කියලා බලමු. 40යි. මෙතන 20යි 60යි 94යි 1යි 95යි 5යි. හරිද? වටේ පහක් ඉන්නවා. මොකද ඒක වෙනස්ුන්නේ නැහැ. එතනින් ඒ ගාන නිමාවටපත් වෙනවා. අපි යන් දැන් ඊළඟ ගානට. ඊළඟට හදමු 2014 ගාන. 2014ත් ඒ වගේම තමයි මට මතක විදියට බලමු. හරි. 2014. හරිද? 2014 ඕලෙ. හරි. මේවා කරගෙන යද්දී ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. හරිද? ඕනෙලාක කියන්න සහ මේ වීඩියෝස් බලද්දි නිකන් ඔහේ බලන්න එපා. හරිද? පොඩි අවධානයක් දීලා මේක කොහොම හරි ගොඩ දා ගන්නවා කියලා හිතලා වැටික් කරන්න. කුලක කියන පාඩම සාමාන්‍යයෙන් ඔයා මැත්ස් ඉගෙන ගන්න ආසාවක් තියෙනවනේ ඉස්සරහටත් වැදගත් වෙනවා. හරිද? ඒ නිසා ඒවා හොඳට ඉගෙන ගන්න. හරිද? මේ පාඩම් සාමාන්‍යයෙන් හොඳට ඉගෙන ගන්න. හරි. හරි. රූපයක් තියෙනවා. හරි. රූපයක් තියෙනවා. ඔන්න ඔහොම තමයි රූපේ තියෙන්නේ. ගෘහ භාණ්ඩ මේක දේශීය මේක දැව සහිත හරි ගෘහ භාණ්ඩ අලෙවිසලක අලෙවි සඳහා ගෘහ භාණ්ඩ වර්ග 40ක් තියෙනවලු එළ කිරි 40ක් තියෙනවා කියන්නේ ලොකු ගණනක්නේ 40ක් තියෙනවා 40යි හරි ඒවා අතරින් වර්ග 26ක් දැව රහිත වෙනවා ඒවලු කියන්නේ දැව සහිත නෙමෙයි රහිත ඒවා 26ක් තියෙනවලු එළකිරි එම දැව රහිත වලින් 12ක් දේශීයයිලු. ඒතර එහෙනම් මෙතන 12යිනේ. 26ක් තියෙනවා නම් වටපිටාවේ 14ක් තියෙන්න එපේ. හරි. තවද දේශීයව නිෂ්පාදිත දැව සහිත වර්ග 9යි. දේශීයව නිෂ්පාදිත දැව සහිත ඒවා 9යිලු. එහෙනම් මට මුළු ගාන 40යිනේ. මුළු ගාන 40යිනේ. ඕකෙන් අඩු කරන්න පුළුවන් නේද 9 12 14. ඇයි එතකොට මුළු ගාන 40යි 19යි 21යි 31යි 35යිනේ. මෙතන 5යිනේ. ඔය 5 නේද මෙතන එන්න ඕන. උට හිතලා බලන්න. ඕත් විශේෂ දෙයක් කරන්නේ නැහැ නේද? මමත් ඔයාලා දන්න ටිකම තමයි මමත් කරන්නේ. හැබැයි මම අර ඒ වෙලාවට මේක දාන්න ඕනේ නේද කියලා පොඩ්ඩක් ගලපනවා.
කරන්නේ මෙතන වෙන්නේ. මම දීප අවුරුද්ද එක ඉස්සරහ ගන්න හදනවා. එතකොට තේරෙයි කොහොමද ඒවා කරන්නේ කියලා. දැන් සීන්. මේක පිටපත් කරලා ඒක. දේශීය නිෂ්පාදනය නොකළ දේශීයව නිෂ්පාදනය නොකළ දැව සහිත අනේ ගොඩාක් අය මෙන්නවා දාන ඔක්කොම කියලා ඉන්නේ. ඔව් ටවුල් ඉන්නේ ඉස්සෙල්ලා මම සාමාන්‍යයෙන් මෙන්න කොහොම කියලා නැහැ. කොටස් එකක් මේ තුනක් පොඩි තියෙනවා. දැන් අර පොඩ ඔළුව විකාර වෙන නිසා හොඳට පේපර් එක ගන්න. ඒක ඔයාලගේ මේක ආරත ඕන නම් කියලා. අර කියන්නේ කියන්නේ නේද? දැන් කියවන්න. මේ කොහොමද ගාලා බලන්න බෑනේ. මේ කියවුවෝ නැතිවෝ. ඊට පස්සේ අපි හදනවා මෙම අලෙවිසලකින් අපි දේශීය නිෂ්පාදිත සියලු නිර්මාණ වර්ග දේශීය නිෂ්පාදිත සියලු නිර්මාණ වර්ග සමහර ගෘහභාණ්ඩ වර්ග සඳහා දේශීය නිෂ්පාදන දෙකේ ඉතිරිමදි වට්ටමන්ද වට්ටම් ලබා දෙන දැව සහිත ගෘහභාණ්ඩ වර්ග 11ක් ඇති අතර දැව සහිත ඒවා 11කට වට්ටමක් දෙනවා. දැව සහිත ඒවා 14ක් තිබ්බා. වට්ටම් ලබා නොදෙන ගෘහභාණ්ඩ 13යි. වට්ටම් ලබා දෙන්නේ නැති ඒවා ඒ කියන්නේ වට්ටම් කියන රවුම පිට තියෙන්න ඕනේ 13. ඉහත එකෙහි වෙන රූප සටහන් පිටපත් කරගෙන වට්ටම් ලබා දෙන ගෘහභාණ්ඩ වර්ග උපකූලක තුලත් කරන්න. කියන්නේ එන්නේ බලලා පාස් කියලා ඒක තමයි මේකට රවුම් කියන්නේ රූප දෙකක් කියලා දීලා තිබ්බා උත්තර පත්‍රය හරිද ඒක දෙකක් කියලා දීලා තියෙනවා නම් ඒ දෙකම හරියටින් එහෙනම් අපි බලමු කොහොමද එන්නේ කියලා හරි හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලට මෙහෙම එකක් ආවොත් එහෙම ඔයාලා දන්න රූප ටික තියෙනවා. කියන්නේ මේ පාඩම් ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවනේ. කියන්නේ පුළඟ පාඩම ඉගෙන ගත්තායිනේ මේ වීඩියෝස් බලන්නේ දැන්. නේද? පාස් පේපර්ස් හදන්න පුළුවන් ඉන්නේ. එතකොට නේද? එයාලා දන්නවා එන්න රූප මොනවද කියලා. කියන්නේ මෙහෙම රවුම් තුනක් තියෙන ඒවා කොහොමද වෙනස් වෙන්නේ. ඒතර ඒවා දාලා බලන්න. හරිද? දාලා බලලා කියන්නේ හැම එකක්ම දාන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවා. හරිද? ටිකක් හදාගෙන යද්දි මේකට මෙහෙම තමයි ඉන්න ඕනේ. අන්න එහෙම තේරෙනවා. හරිද? මේ එතකොට ඒක සෙට් වෙනවා. දැන් මම හිතන්නම්කෝ මෙහෙම රූපයක් තියෙනවා. එළකිරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. මෙන්න මේක මෙහෙම එකකුත් තියෙනවා. හරිද? හරි. එතකොට ඔයා හිතන්න වට්ටම් සහිත ඒවානේ දැන් මෙතන කේස් එක. එහෙනම් මේ පැත්තේ තිබ්බ දැව සහිත ඒවා වෙනස් වුන්නේ නැහැ. දැව සහිත ඒවා වෙනස් වුන්නේ නැහැ. අවුලක් නැහැ. අලුතෙන් ආවේ වට්ටම් සහිත ඒවානේ. එහෙනම් මේක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? දේශීය වෙන්න ඕන. එතන කොහොමත් 40යි. හරිනේ. හරි. දැන් බලමු කොහොමද මේවා දාන්නේ කියලා. දැව සහිත පමණක් ඒවා කොහොමත් 5යි. හැබැයි ඒකින් වට්ටම් දෙනවා 2යි ඔව්. ඔයා හිතන්නකෝ දැන් මේ 9 කියන්නේ මොකද්ද? 9 කියන්නේ දැව සහිත දේශීය භාණ්ඩනේ. එහෙනම් මෙන්න මේ පොඩි ප්‍රමාණයෙන් මොකද්ද කියන්නේ? මෙන්න මේ පොඩි ප්‍රමාණයෙන් මොකද්ද කියන්නේ? මේ පොඩි ප්‍රමාණයෙන් කියන්නේ මේ මෙතනින් කියන්නේ දේශීය වට්ටම් දෙන දැව සහිත ඒවා. එළකිරි නෙමෙයි. දැව සහිත සහ දේශීයව 9යි. ඒ 9ටම වට්ටමක් දෙන්න පුළුවන්. ඒක පේන්නේ නැහනේ. හ්ම් හ්ම් හ්ම්. එතන 9යි. හරිද? ඊළඟට පහක් සෙට් වෙන්න ඕනේ තව. මොකද දැව සහිත ඒවා 5යි. ඒකෙන් වට්ටම් දෙනවා දෙකකට.
ඔව් දෙකට දෙනවා. නම් මෙතන 3. එක හරිනේ. පොඩි සීන් යන්නේ තියෙන්නේ. ඊළඟට දේශීය පමණක් ඒවා මෙතන 12යි. නතනත් දේශීය පමණක් ඒවා 12යි. එක වෙනස් වෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ වට්ටම් විතරක් දෙන ඒවා. කොහොමද? වට්ටම් විතරක් හම්බෙන ඒවා. ඒ කියන්නේ මොකුත් නැහැ, දැව සහිත ඒවත් නැහැ. දේශීය වෙන්නත් ඕනේ නැහැ. හැබැයි වට්ටම් දෙනවා. අන්න එතන 4යි. ඒක හේතුව තමයි ගානේ අපිට කියනවා. හරිද? වට්ටම් කියන්නේ දැව සහිත වෙන්න ඕනේ නැහැ. දේශීය වෙන්න ඕනෙත් නැහැ. හැබැයි වට්ටමක් දෙනවා. අන්න ඒවා 4යි. නෑ ওই ටික එකතු කරලා මුළු ගානෙන් අඩු කරපුවාම වටේ දාගන්න පුළුවන් 10ක් කියලා. හරිද? ඒ කියන්නේ 40න් අඩු කරනවා 3 ධන 11 ධන 12 ධන 4. ඒතර 40න් 23යි 27යි 30යි. 10ක් කියලා එනවා. හරි. ඊට පස්සේ අපෙන් ඊළඟ කොටස යන මේකේ තව රූපයක් දීලා තිනවා. මෙතන අඳින්න ඉඩමදි මම බලන්නම්. තව රූපයක් දීලා තිනවා. ඒක පොඩ්ඩක් ඔයාලා try කරන්න. හරිද? ඒක මම හිතන්නේ ඒක හොඳ වෙයි කියලා. මොකද දන්නවද? ඒකේ ගොඩක් තැන්වල මේ බිඳු තියෙනවා. ඒ කියන්නේ මේක වට්ටම්, මේක අනිත් එක, මේක අනිත් එක ගත්තාම ගොඩක් තැන්වල බිඳු තියෙනවා. ඊට වඩා අර මේක පොඩ්ඩක් සාර්ථකයි වගේ මට හිතෙනවා. ඒ අවුරුද්ද දුන්නට ගොඩක් අවුරුදු දෙන්නේ නැහැ. අර මේකේ අර වචන මේ පැහැදිලි නැති හින්දා තමයි අර රූප දෙකටම හරි දීලා තියෙන්නේ. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හ්ම්. හරි. පොඩ්ඩක් මතක තියාගන්න. අපි ඒකේ ඊළඟ කොටස හදමු. හරි. ඒකේ කියනවා දේශීයව නිෂ්පාදනය නොකළ ගෘහ භාණ්ඩ වර්ග කොපමණ ගණනකට වට්ටම් දෙනවද? හරිද? එහෙම තමයි අහන්නේ. දේශීය නිෂ්පාදනය නොකළ මේක වෙන්න බෑ. ගෘහ භාණ්ඩ වර්ග කොපමණකට වට්ටම් දෙනවද කියලා අහනවා. අහනවා මේක වෙන්න බෑනේ. හැබැයි වට්ටම් හම්බෙන්න ඕනේනේ. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන්. හරි මෙතන අපිට ගන්න පුළුවන් මේක වෙන්න බෑ. හැබැයි දැව සහිතද රහිතද කියන්නේ නැහැ නේ අපිට. එහෙම කියන්නේ නැහැ නේද? එහෙම කියන්නේ හරිද? වට්ටම් හම්බෙන්න ඕනේ. එහෙනම් මෙතන මේ දෙකට හතරක් එකතු කරනවා නම් හරියටම හරි. අවසාන පිළිතුර 6ක් කියලා නේ කියන්නේ. මෙන්න මේකයි මෙන්න මේකයි. හරි. එහෙම තමයි ඒ ගාන හදන්නේ. එතනින් 2014ත් නිමාවටපත් වෙනවා. පියන් ඊළඟ ගානට. ඊළඟට අපි හදමු 2015ත් එමමයි. හරිද? 2015ත් එමමයි. කියන්නේ 2015ත් ඒ විදියමයි. හරි 2015ත් ඒ විදියමයි. මේක 2014 වගේමයි. හරිද? අලු පාට පේනවනේ. මේකත් අර විදියමයි. මේක වගේමයි. හරිද? ඒක ඔයාලා try කරන්න. හරිද? මේක try කරන්න. මේක try කරන්න. try කරලා උත්තර ටික දාන්න. හරිද? මේක උත්තර ටික දාන්න. මේක උත්තර ටික දාන්න. ඊට පස්සේ මොන හරි දන්නේ නැති දෙයක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් විදියට දාන්න. ඊට පස්සේ මම ඒක හදපු එක හරි වෙනම වීඩියෝ එකක් හරි මේකට අප්ලෝඩ් කරනවා. මේකට වැය කරන වෙලාව අපරාධයි. මේක අර වගේමයි. හරිද? ලොකු දෙයක් නැහැ. හරි. අපි යන් ඊළඟ එකට. හරි. 2016ට යමු. 2016ට යමු. 2016 තියෙනවා. හරිද? 2016 තියෙනවා කුලක ගාන. අපි බලමු මොකක්ද කියලා. ඒකේ තියෙන මේ විදියමයි. හරිද? 2016 වල බලන්නකො. 2016 වල කලබල වෙන්නේ නැහැ හොඳ. මේක අවුල් නම් දෙපාරක් විතර බලන්න කිසිම කේස් එකක් නෑ. කිසිම අවුලක් නෑ. ඕන තරමක් බලන්න. හරිද? බලලා කොහොම හරි පුළුවන් කරගන්න. හරිද? ඒ කියන්නේ මට දැන් හිමීට රවුම් ඇඳ කරන්න පුළුවන්. එතකොට වීඩියෝ එක දිග්ගැස්සුනම බලන්න හිතෙන්නේ නැහැ. මම අවශ්‍ය ටික
හිමීට කරනවා. ඊට පස්සේ අවශ්‍ය වගේ තියෙන ටික පොඩ්ඩක් ස්පීඩ් කරනවා. ඒක පොඩ්ඩක් හිතලා බලලා ඉගෙන ගන්න. හරි. මේක කියනවා අපිට රවුන්ඩ් එකක් තියෙනවනේ. ඔව්. රවුන්ඩ් එකක් තියෙනවා. හරි. ඒක සර්වත්‍ර කුලකේ. ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරඟවල ජනප්‍රියත්වය මැනීමේ සමීක්ෂණයකදී පුද්ගලයන් 50 දිනකු ලබා දුන් තොරතුරු පහත දැක්කේ. මම මෙතන 50යි. මෙතන සමාන දැමිය යුතුම නෑ හොඳ. මේක ටෙස්ට්. හරිද? ටෙස්ට්. මේක එක්දින. අවුලන්නේ නෑ. එක්දින. හරිද? හරි. 15 දිනෙකු ටෙස්ට් තරඟ නරඹා තිබුණේ. අහනකො 15ක් ටෙස්ට්. 15ක් ටෙස්ට් පමණක් කිව්වේ නැහැ. එහෙනම් ටෙස්ට් කියන්නේ මේ රවුම. 13 දිනෙකු ටෙස්ට් සහ එක් දින යන දෙකම නරඹලා තියෙනවා. 5 දිනෙකු මෙම ආකාර දෙකකින් එක් ආකාරයක්වත් නරඹා නොතිබුණේ. නම් පහක් මෙන්න මෙතන. මට කියනවා රෝමිලක්කන් එකේ ওই ටික දාන්නලු ඒක දැම්මා. රෝමිලක්කන් දෙකේ කියනවා එක් දින තරඟ නරඹා තිබූ පිරිස කොපමණද? අහන්නකො මගෙන් අහන්නේ එක් දින තරඟ නරඹපු අයනේ අහන්නේ. එක් දින තරඟ පමණක් කියන්නේ නැහැ නේද? නෑ පමණක් කියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ රවුමෙන් අහන්නේ. මට ඒක ගන්න පුළුවන් නේද? මට මෙතන හොයාගන්න පුළුවන් නේද 2යි කියලා. ඇයි? මෙන්න 15 මෙන්න 13 මෙන්න 2. හරිද? ඒ කියන්නේ 15න් 13ක් අඩු කරපුවම මෙතන 2යි. එහෙනම් මට ගන්න පුළුවන් මුළු ගාන 50යි. ඔන්න ඔය 50න් ඔන්න ඔය 50න් 15 කියන්නේ මෙන්න මේ රවුම ධන sorry මට ගන්න පුළුවන් නේද එක් දින තරංගනේ අහන්නේ මට ගන්න පුළුවන් නේද මෙන්න 50න් 2යි 5යි අඩු කරා නම් හරියි 50 අඩු කිරීම 7 43 මම දන්නවා මෙතන 43ක් වෙනවා එහෙනම් මම දන්නවා මෙතන දෙන්න ඕනේ 43න් 13ක් අඩු කරාම 30යි ඒතර මෙතන 43යි ඔක්කොම 50ක් කියලා හරි ඔය තමයි ඒ ගාන ඊට පස්සේ ඒක ඉතුරු ටික කියනවා මෙම 50 දෙනාගෙන් 33 දෙනෙකු පිරිමි. ඒ කියන්නේ මේ 50 දෙනාගෙන් 33 දෙනෙකු පිරිමි. එලකිරි. හරිද? ඒ කියන්නේ අද මේ 50 දෙනාගෙන් වෙනවනේ 33ක් පිරිමිද? මෙන්න මේ 50 දෙනාගෙන් 33ක් පිරිමි. අවුලන්නේ නැහැ. පිරිමි 33ක්. හරිද? ඊට පස්සේ කියනවා හරිද පොඩ්ඩක් නේ. ඊට පස්සේ කියනවා ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹලා තියෙනවලු. හරිද? මෙන්න මේ අය ඔක්කොම එක් දින තරඟත් නරඹලා තියෙනවලු. එක් දින හරිද? ඊළඟට කියනවා පිරිමි 9ක් ටෙස්ට් තරඟද නරඹලා තියෙනවා. හරිද? පිරිමි 9ක් ටෙස්ට් තරඟද නරඹලා තියෙනවා. ටෙස්ට් තරඟ. හරිද? බලන්න. ඊට පස්සේ අපිට කියනවා පිරිමි උපකුලකයේ දාන්නලු අයව දාන්නලු. එතකොට මම දන්න දේ තමයි හරි මම දන්න දේ තමයි ඉතින් අලුතෙන් එකක් අඳින්නවා. අලුතෙන් එකක් අඳිද්දී ඔන්න ඇඳා. ඔන්න ඇඳා. ඔය දෙකනේ අපිට තිබ්බේ. තව උපකුලකයක් ඉන්නවනේ ඒක කොහෙට දෙන්නේ කියලා අපි බලමු. හරිද? තව උපකුලකයක් ඉන්නවනේ ඒක කොහෙට දෙන්නේ කියලා බලමු. කිසිම කේස් එකක් නෑ නේද? හරි. අපි බලමු. එතන ඔක්කොම 50ක් කියලා දිනවා. හරි. මේක ටෙස්ට්. මේක ටෙස්ට්. මේක ඇවිල්ලා එක් දින.
හොඳට අහගන්න. මම කොහොමද එන්නේ හිතුවේ මේක ටෙස්ට්. හරිද? මේක එක්දින. ඉතින් කියනවා නේද 50ක් හිටියලු. ওই 50න් 33ක් පිරිමිලු. ඔය පිරිමි ඔක්කොම එක්දින නරඹලා තියනවලු. 9ක් පිරිමියාගේ 9ක් ටෙස්ට් තරඟ නරඹලා තියනවා. ඉතින් මේ ආපු මේ ආවනේ අපිට රවුන්ඩ් එකක් දීලා ඉස්සනේ. ඕකේ මෙන්න මෙහෙම නේද පිරිමි උපකුලක එන්න ඕනේ. ඒ කියලා හිතන්න. එතකොට මම දන්නවා මෙන්න මේ ආපු පිරිමි රවුම ඉක්ින ඔක්කොම නරඹලා තියෙනවා. එළකින්. ඒක යම් කිසි ප්‍රමාණයක් ටෙස්ට් වලට හරි. ඔවුලම් හරි මම දන්නවා. 33ක් ඉතින් 9ක් ටෙස්ට් තරම නරඹලා හරි. දැන් 33න් 9ක් අඩු කරපුවාම 20 හරි. ඊළඟට ඔක්කොම එක්දින තරඟක් නරඹලා තියෙනවා. එක්දින මම දන්නවනේ 43යි කියන්නේ. ටෙස්ට් පමණක් නරඹලා තිබ්බය දෙන්නයි හිටියේ. හරි. එතකොට ටෙස්ට් සහ එක්දින දෙකම නරඹපුවායි 13ක් කියන්නේ. මේ 13. මේ 13න් 9ක් පිරිමි 13 4ක් හරි. අපි දුක බලන්න. මේක කරන්න පුළුවන් 43න් ඒ සෙට් එකම අයින් කරන්න පුළුවන් 43යි 33යි 37යි 43න් 37ක් අඩු කරා නම් හරි. එතකොට 3යි 6යි. හරි. එක් දින නැරඹූ ගැහණු තමයි අහන්නේ. දැන් මගෙන් අහනවා එක් දින නැරඹූ ගැහණු අය. හරි. එක් දින නැරඹූ ගැහණු අය අහනවා. එක් දින නැරඹූ ගැහණු අය තමයි අහන්නේ. හරි. එක් දින නැරඹූ ගැහණු අය තමයි අහන්නේ. හරි. හරි. එතකොට කෝ එක් දින මෙන්න. හරි. එක් දින මෙන්න. පිරිමි මෙන්න. මෙන්න ගැහණු. 4 ධන 6 10. හරි. يعني මෙහෙම හරිද? ඔය ගාන ගත්තාම හරිද? ඔය ගාන ගත්තාම කිසිම කලබලයක් වෙන්න එපා. හරිද? කිසිම කලබලයක් වෙන්න එපා. ඔයා හැම වෙලාවෙම හිතන්න මම මේ ගාන කොහොම හරි ගොඩ දානවා කියලා. හරිද? ඊට පස්සේ ඒකට ඔයා මේ ගාන හදන්න යන්න ඕනේ නැතුව ඔයා හිතන්න එපා. දැන් සමහර ළමයි ඉන්නවා සමහර ළමයින්ට මේක විතරයි පුළුවන්. يعني කුලක පුළුවන්. ඉතින් අවුලක් නැහැ නේ. ඒතකොට ඒ ළමයා ඒක හදනවා සුපිරියර. ඒතර අනිත් අය සාමාන්‍යයෙන් පාඩම් පොඩ පොඩ පුළුවන් වෙලා එයා කලබල වෙනවා. මට අරය තරම් ස්පීඩ් හදන්න බෑනේ. අරය තරම් මේක ගේම ගහ ගන්න බෑනේ. ඉතින් කමන්නේ හරිද? Tamanට පුළුවන් ප්‍රමාණය Taman කරන්න. හැම දෙයක්ම මේ කරන්නේ ළමයි වෙනුවෙන් එයාලාගේ අර ඒ වෙලාවට වෙන්න ඕන හොඳම දේ වෙන්නනේ. ඒ වෙලාවට වෙන්න ඕන හොඳම දේ. ඒතකොට ඔයාලා හැම දෙයක්ම ගන්න පොඩ පොඩ ඔලුවට ගන්න. හරිද? ඔයාලා මේක දුර පළාත්වලත් මේ channel එක බලනවා. channel. හරිද? ඒක මම දන්නවා. මට දාන මැසේජස් වලින් මම මේක දැනගත්තා. මට එයාලටත් කියන්න තියෙන්නේ ඔයාලා කොහේ ක්ලාස් ගියත් කමක් නැහැ. හරිද? ඒක කිසිම කේසයක් නැහැ. මේ channel එකෙන් සහ මගේ channel එකෙන් සහ මගේ වගේ සාමාන්‍යයෙන් හොඳ හොඳ channels තියෙනවා. දැන් සාමාන්‍යයෙන් channel එක වීඩියෝ එකක් බලද්දිත් ඔයා බලන්න මේ සර්ට මොනවද තියෙන qualification. අඩුම කැම්පස් එකකවත් ඉන්න ඕනේ සහ maths උගන්වනවා නම් maths සම්බන්ධව මොනවා හරි ඉගෙන ගන්න ඕනේ. සයන්ස් උගන්වනවා නම් එහෙම. හරිද? ඒ පොඩ්ඩක් බලලා චුට්ටක් ඒක හොඳ අවධානයෙන් ඉගෙන ගන්න. හරිද? එහෙම නැත්නම් අවුලක් නැහැ. ඉතින් ඊට වඩා දක්ෂ ගුරුවරුත් ඉන්න ඕන තරම් ලංකාවේ. හරිද? හැමෝගෙම ගන්න පුළුවන් දේවල් ගන්න. අවසානයේ හොඳ ප්‍රතිඵලයක් ගන්න. හරිද? හොඳම ප්‍රතිඵලයක් ගන්න හොඳ උසස් පෙළ හොඳට සමත් වෙලා හොඳ ස්ට්‍රීම් එකක් තෝරන හොඳට සමත් වෙලා හොඳ කැම්පස් එකකට එන්න. ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. හරිද? මොකද ඔයාලා වෙනුවෙන් ඔයාලගේ දෙමාපියෝ ගොඩාක් දුක් විඳිනවනේ. අපෙත් එහෙමයි. හරිද? ඒත් ඔයාලගෙත් එහෙමනේ. හැමෝගෙම එහෙම. හරිද? සාමාන්‍යයෙන් මේ වීඩියෝස් එහෙම බලන්නේ සාමාන්‍යයෙන් සල්ලි ගොඩක් තියෙන කට්ටිය නෙමෙයිනේ. හරිද?
මොම මධ්‍යම පාන්තිකයිනේ හරිද? ඒතොර ඒ ඔක්කොම දැනගන්න ඕනේ. ඔයාලා සහ අපි ඉගෙන ගත්තොත් විතරයි මේක උඩ දාගන්න පුළුවන්. හොඳට මහන්සි වෙන්න. හරිද? මේ පාර දැන් 2025 26 O levels කරන අයට තව දවස් 75ක් විතර ඇත්තේ මං හිතන්නේ. ඉතින් මේ දවස් 75 මොනවද කරන්න බැරි? කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? දැන් මහන්සි වෙන්න, කැප වෙන්න, උනන්දු වෙන්න. සබ්ජෙක්ට් 9න් බැලන්ස් කරන්න. හරිද? දැන් මේ වීඩියෝස් YouTube එකේ තියෙනවානේ. එතකොට ඊළඟ අවුරුදු වලටත් මේව බලන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුළුවන්. තියෙනකම් බලන්න පුළුවන්. හොඳට මේ වගේ අවධානයක් දීලා හොඳ මොරාල් එකක් තියාගෙන කොල්ලෝ කෙල්ලෝනේ ඉන්නේ හරිද? කිසිම කේස් එකක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන් හරිද? මේක ඒ නමයකින් ඉවර කරන්න. හරිද? හොඳට මහන්සි වෙන්න. හරිද? හැමෝටම පුළුවන්. හරි. කවුරුත් බෑ කියලා නැහැ. හරි. අපි යන් 2017 ගන්නට. 2017 සාමාන්‍යයෙන් මම ආස ගාන ඒක අපි හදමු. හරි. 2017 වල. 2017 වල. හරි. ඒකේ තියෙන්නේ මේ වගේ රවුන්ඩ් තුනක්. හරි 2017 මෙන්න මේ වගේ තියෙන්නේ. මේක ඇවිල්ලා අංක 2. මේක අංක 1. මේක අංක 3. ඔහොමනේ සීන් එක. එලා ඉතිරි. දැන් බලමු මොනවද කියන්නේ කියලා. සිසුන් 50 දෙනෙකුගෙන් සමන්විතයිලු නියමයි. නම් මෙතන 50. ගැටලු තුනෙන් එක් ගැටලුවකටවත් නිවැරදි විසඳුම නොලැබූ සිසුන් ගණන 6යි. නම් වටේ 6යි. එක ගැටලුවට පමණක් නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන 20යි. එක ගැටලුවට පමණක් 20යි. ඔන්න 20. මම මේ වචන තද කරලා කියද්දි ඒවා මෙතන දාන විදියත් එක්ක ඔයාලා ඉගෙන ගන්නවද? තුන ගැටලුවට නිවැරදි 8යි. තුන ගැටලුවට 8යි. තුන ගැටලුවට 8යි. දෙක සහ තුන ගැටලුවට එකවර අරන් තිනයි නැල්ලු ඇත්තනේ. ඉතින් මේ දෙක මෙතන මේ රවුම මේ තුන මෙතන සෙට් වෙන තැන නැහැ. සී හරිද? මට කියනවා රෝමිලක්කම් 1. රෝමිලක්කම් 2 කියනවා එක් ගැටලුවකට වඩා වැඩි ගැටලු සංඛ්‍යාවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් නිරූපණය කරන කොටස අඳුරු ගන්න මේ එක ගැටලුවකට වඩා වැඩි කියද්දි එක ගැටලුවක් වෙන්න බෑනේ. එක ගැටලුවක්වත් වෙන්නේ නැතුව වෙන්නත් බෑනේ. හැබැයි ගැටලු දෙකක් තුනක් හතරක් කිසි කේසයක් නැහැ. එහෙනම් ඔය කියන්නේ මෙන්න මේ කොටසයි. මෙන්න මේ කොටස. ඇයි මේක කියන්නේ මේ දෙකට මේක කියන්නේ මේක. පොඩි සීන් එක. දෙක ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගන්න සොයන්න. කො දෙක මේ දෙක ගැටලුවට නිවැරදි විසඳුම ලැබුවා. එහෙනම් මට ඔක ලියන්න පුළුවන් නේද? හරිද? ඔක ගන්න පුළුවන් නේද? මුළු ගාන 50යි. ඕකෙන් අඩු කරමුකෝ අපි දෙක ගැටලුවට කියන්නේ මේ රවුම රවුම නැතුව අනිත් ටික අඩු කරමු 20යි. අය මේ රවුමම 8යි. ඔයා මේ 8 මෙතන දාගත්තොත් ඔයා හිතනවා කොහොම මෙතන ඩගයක් කියලා. අන්න ඒව වරද්දන්න එපා හොඳ. අර පමණක් කිව්වේ නැත්තම් එතන. 8යි වටේ 6යි. 50යි. 34යි. 16යි. එහෙනම් මට කියන්නේ දෙක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබුවා අය 16යි. මම මෙතන 16යි. මම දාන්න ඕනේ අර මම වලට පැහැදිලි කරන්න ඕනේ නේද දාන්නේ හොඳ මේ රවුම. මම කියලා නැත්තම් දාන්න ඕනේ. ඊට පස්සේ මට කියනවා අන්තිම කොටසේ එක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගන්න දෙක ගැටලුවට නිවැරදි විසඳුම් ගන්න මෙන් දෙගුණයක්. හරි. ඒ කියන්නේ මේක 3. අපි දෙකත් කරා දැන් 4. එක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් දෙක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන මෙන් දෙගුණයක්ලු. හරිනේ? එහෙමනේ කියන්නේ. එහෙනම් මම දන්නවනේ දෙක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන 16යි කියලා. 16 වගේ දෙගුණයක්. එතකොට 32යි. එහෙනම් මම දන්නවා එක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන 32යි. මගෙන් අහනවා ගැටලු දෙකකට නිවැරදි ඒ කියන්නේ ඔය පාට කරපු කෑලි දෙකනේ අහන්නේ. මේකයි නේ ඔය අහන්නේ. ඇයි ගැටලු දෙකකට නිවැරදි විසඳුම්? එහෙනම් මට කරන්න පුළුවන්. මුළු ගාන 32යි. මුළු ගාන 32යි. හරිද? අවුලක් නැහැ නේ මුළු ගාන 32යි. ඒකෙන් 20ක් අයින් කරමු.
එතකොට 12. ඔයාගේ අපිට අවශ්‍ය උත්තරේ 32ක් තිබ්බා. ඒකෙන් 20ක් අයින් කරගෙන මේ දෙක එකතු කරාම දෙලින්ම. දැන් කලබල වෙන්නේ නැහැ මොකද ගණන් හදද්දි කලබල වෙන්නේ නැහැ. පුළුවන් දන්න දේවල් ඉස්සරහට කරගෙන යමු. හරි. මේ වගේ නෝට්ස් එහෙම ඔයාලා ලියනවා නම් වීඩියෝ එක නවත්තලා ඔයාලා නෝට් එකක් ගහගන්න. හොඳයි. මම ඉස්සරහට කරගෙන යනවා. අපි යනවා ඊළඟට 2018. 2018. පොළවේ. ඒකේ කියනවා ඒකේ කියනවා ඒකේ මෙහෙම රූපයක් තියෙනවා. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම රූපයක්. මේ වීඩියෝස් ගොඩ පාරක් බලන්න ඕනේ. එතකොට තමයි මේක පොඩ්ඩක් තේරෙන්නේ හොඳේ. සමහර අයට එකපාර තේරෙන්නේ නැහැනේ. ආයෙත් තේරෙන්නේ තේරෙන්නේ නැහැ නියමයි. තේරෙන්නේ නැති අයත් නියමයි. ඒතර යාළුවා මහන්සි වෙනවා. ඉතින් හරි. ගිනුම්කරණය හදාරන ශිෂ්‍යය. ගිනුම්කරණය හදාරන ශිෂ්‍යය. හරි. කොනේ සීන් එක? හරි බලමු. එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනයේ ව්‍යාපාර සංඛ්‍යානයේ ගිණුම්කරණය විෂයෙන් මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යෙක්ම ආර්ථික විද්‍යාවද හදාරන නියමයිනේ. ඒ කියන්නේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ඔක්කොම ආර්ථික විද්‍යාවත් හදාරන. මේක තමයි ආර්ථික විද්‍යාව වෙනවා. මොකෝ ආර්ථික විද්‍යාව. මේක තමයි ව්‍යාපාර සංඛ්‍යාන. ඇත්තනේ කතාව. එතකොටනේ ව්‍යාපාර සංඛ්‍යානය මේක ඒකේ හදාරන ඔක්කොම ආර්ථික විද්‍යාව හදාරන. හරි. ඒක පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් වෙනවා. හරි. මට කියනවා මුළු ගාන දීලා නැහැ. ශිෂ්‍යෝ 45 දෙනෙක් ගිණුම්කරණය හදාරනවා. 45 පමණක් කිව්වේ නෑනේ. ශිෂ්‍යෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා. පමණක් කිව්වේ නෑ. ශිෂ්‍යෝ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරනවා 18ක්. මෙම විෂයන් තුන අතරින් ඉන්න පළවෙනි එක ඕකේ. දෙවෙනි එකට කියනවා මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් ගන්න අඳුරු කරන්නලු. ඔන්න අඳුරු කරමු. අපි අඳුරු කරමු මෙන්න මේ කලයකින්. දෙකක් පමණ විෂයන් දෙකක් පමණක් හරි. එහෙනම් මේ කැලල හරි. හරි. ඊළඟට මේ කොටස. හරි. එච්චරයි. එච්චර තමයි අඳුර ගන්න දේ. හරි. ඊළඟට අපිට කියනවා ශිෂ්‍යෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණ යන විෂයන් දෙකෙන් අඩුතරමින් එක් විෂයක්වත් හදාරනවා. 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය. ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය. නේ? ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය. මෙන්න මේ රවුන්ඩ් එකකින් එක්කවත් ඉන්නවා 55 දෙනෙක්. මේ විෂයන් තුනම හදාරන ශිෂ්‍ය. අහන්නකෝ. දැන් මම දන්නවනේ මෙන්න මේ ව්‍යාපාරයි ගිණුම්කරණය හදාරන ඔක්කොම 55ක් වෙන්න ඕනේ. හෝ කියලානේ කියන්නේ. එහෙනම් මේක මේ රවුමයි දෙකේ එකතුව 55ක් වෙන්න ඕනේ. දැන් මම දන්නවා මේක 45යි. මේක 45යි නම්. හරිද? ඒක 45යි නම්. මෙතන 10යිනේ. මෙතන 30යි නම් මෙතන 20යිනේ. එහෙනම් මට ලියන්න පුළුවන් නේද? 30න් 10ක් අඩු කරපුවම 20යි කියලා. හරි? ඉතින් ඒක ඉවරයි. හරි හිමීට කල්පනා කරන්නකො ඇත්තනේ කතාව මේකයි දෙක එකතුව 55යි නම් මේක 45යි නම් මේක 10ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මුළු එක 30යි 30න් 10ක් අඩු කරපුවම 20යි. හරි. පොඩින් පොඩි සින්න මෙතන හරි.
මෙම විෂයන් තුන අතුරින් ගිණුම් කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. මෙන්න මෙතන ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක්. එහෙනම් මම දන්නවනේ ගිණුම්කරණය පමණක්. කොහොමද කරන්නේ? ගිණුම්කරණය පමණක් වෙන්නේ මෙන්න මේ ව්‍යාපාර සංඛ්‍යානේ පමණක් වගේ දෙගුණයක්. ව්‍යාපාර සංඛ්‍යානේ වගේ දෙගුණයක්. එහෙනම් මෙතන 10යි, මෙතන 2යි, මෙතන 20යි. මම දන්නවා ගිණුම්කරණය පමණක් හදාරන අය 20යි. හරිද? ආර්ථික විද්‍යාව හදාරන අය තමයි යහන්නේ. හරි. එහෙනම් මම දන්න දේ තමයි මෙතන 20යි. හරිද? මෙතන 20යි. මෙතන 20යි. එහෙනම් හරිද? එහෙනම් මෙතන 5යිනේ. දැන් මට ලියන්න පුළුවන් නේද? ආර්ථික විද්‍යාව හදාරන ආර්ථික විද්‍යාව හදාරන ආර්ථික විද්‍යාව හදාරන හරිද? ආර්ථික විද්‍යාව හදාරන කොහොමද හොයන්නේ? ආර්ථික විද්‍යාව රවුමේ තියෙන ඔක්කොම 20යි 18යි 5යි. හරිද? 38යි 44යි 38 43 sorry 43 මෙතන 43 43 හරිනේ. හරි. එතනින් ඒ ගානත් නිමාවටපත් වෙනවා. හරිද? ඔය ලස්සනට අපි හදලා ඉවර කරේ 2018 ගාන. හරි. ඊළඟට අපි යන් 2019 ගානට. හරිනේ. අපි යන් ඊළඟ ගානට. 2019 ගාන. ඒකේ කියනවා ඒකේ කියනවා අපිට රවුන්ඩ් තුනක් දෙනවා. හරි ඒ තියෙන විදිහටම හඳගමුකෝ අපි. හරි. ඔන්න දීලා තියෙන දත්ත ටික දාගමු අපි හොඳ. සුරතල් සතුන් හිමි පවුල් 115යි නියමයි. ඔක්කොම 115යි. හරිද? මේක බල්ලන් හිමි. හරියට ඒවා ලියා ගන්න ඕනේ. බල්ලන් හිමි. බල්ලන් හිමි. මේක මත්ස්‍යයින් හිමි. මත්ස්‍යයින් හිමි. මේක බලලුන් හිමි. බලලුන් හිමි. ඔව්. තව දවස් දෙකකින් වගේ කියන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා දවස් දෙකකින් වගේ නිර්මාණ ලංකාවටම ෆ්‍රී සෙමිනාර් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා YouTube channel එකෙන්. ඒ නිසා මේ channel එක පොඩ්ඩක් subscribe කරලා තියාගන්න. හරිද? මේ යාළුන්ටත් channel එක ගැන පොඩ්ඩක් කියන්න. මෙහෙම සර් කෙනෙක් උගන්වනවා. ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. මගේ කලින් වීඩියෝස් තියෙනවා. හරිද? මේ channel එකේ තියෙනවා. ඒ පොඩ්ඩක් ගිහලා බලන්න. හරිද? ඔයාලට තේරෙනවා මේ මොකද තත්ත්වය කියලා. හරිද? නිසා මේ චුට්ටක් ඒවා බලලා තේරෙනවා නම් විතර subscribe කරන්න නැත්තම් කරන්න එපා. හරිද? නැත්තම් කරන්න එපා. හරි. බලෙන් subscribe කරන්න ඕනේ. අර තේරෙනවා නම් දෙයක් ගත්තා නම් විතරක් ප්‍රතිඋපකාරයක් විදිහට ඒ දෙත් කරන්න. හරි. අපි හදමු මුළු ගාන 115යි. පවුල් 4කට 3 වර්ගයේම සතුන් හිමිලු. නියමයි. බල්ලන් පමණක් 19යි. බල්ලන් පමණක්. ඔන්න බල්ලෝ මෙන්න 5. 19 හරිද? පවුල් 24ක් සතුව බල්ලන් සහ බළලුන් යන දෙවර්ගයේම ඉන්නවා. බල්ලන් සහ බළලුන් 24ක්. බල්ලන් සහ බළලුන් 24ක්. මෙතන 4යි නම් මෙතන 20යි.
පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයින් ඉන්නවා. බල්ලන් සහ මත්ස්‍යයින් ඉන්නවා 21ක්. මෙතන 17. 17. පවුල් 11ක තුන් වර්ගයෙන් එක් වර්ගයවත් සුරතල් සතුන් නොමැත. දී ඇති තොරතුරු ඇතුළත් කරා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි හොයමුකෝ. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව. පවුල් සංඛ්‍යාව. හොයමු හොඳ. මේ ටික එකතු කරමු. 19යි 20යි 4යි 17යි. හරිද? 24යි 34යි 44යි 53යි 60යි. සංඛ්‍යාව මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. හරිද? මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. එහෙනම් මම දන්නවා. මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව 30ක් වෙන්න එපා. ඇයි 62කින් බෙදෙන්න එපා. ඇයි? එතකොටනේ මත්ස්‍යයින් ගාන වගේ දෙගුණයක් බල්ලන් ගාන වෙන්නේ. ඔව්. එහෙනම් මත්ස්‍යයින් 30යි. හරි. ඒවා අපි පොඩ්ඩක් හොයාගෙන ඉමු. හරි. දැන් කියනවා බල්ලන් හිමි නොවන නමුත් බල්ලෝ හිමි වෙන්න ඕනේ නැහැ. හරිද? මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව. හ්ම්. එහෙනම් මම දන්නවා මෙන්න මේ මුළු ගාන 30යි. ඕකෙන් මේ කෑලි දෙක අයින් කරොත් බල්ලෝ අහිමි වෙනවා. දැන් මේ දෙක එකතුව එනවා අපි. දැන් මට මෙතන ලියන්න පුළුවන්. මෙතන ගන්න පුළුවන්. මුළු ගාන 30යි. ඕකෙන් අඩු කරනවා 17 ධන 17 ධන 4. ඒතර 30න් අඩු කරනවා 21ක් කියන්නේ 9යි. හරිද? ඒතර 9යි. හරිද? මේ දෙකේම එකතුව 9ක් කියලා එනවා. බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. එළගිරි. ඒතර මට ඒක හොයන්න පුළුවන්. හරි. මුළු ගාන 115යි. ඕකෙන් අඩු කරමු. මේකනේ ඕනේ. ඒක නැතුව ඔක්කොම ටික. මේක 30යි. මෙතන 19යි 20යි. 30යි මෙතන මේ රවුම 30යි නේද? ඒතකොට අර මේ ඔක්කොම එකතු කරන්න ඕනේ නෑ නේද? එතන දන්නවනේ. ඒක 30යි. මෙතන 19යි 20යි වටේ 11යි. එතකොට 115යි 50යි 60යි 70යි 79යි 80යි. හරිද? එතකොට 35ක් කියලා එනවා. හරිනේ? 35ක් කියලා එනවා. ඔව් මෙතන 35ක් කියලා එනවා. ඒවා දාන්න ඕනේ නැහැ. මම අර ඔයාලට පැහැදිලි කරන්න ඕනේ දාන්න ඕනේ. හරි. මත්ස්‍යයින් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. ඔන්න මෙතන. හොඳයි. බල්ලන් හිමි නොවන නමුත් බල්ලන් හිමි වෙන්න ඕනේ නැහැ. බලලුන් සහ මත්ස්‍යයින් හිමි. දැන් මෙතන. මේක වගේ දෙගුණයක්. දැන් මම මෙතන x ගත්තොත් මෙතන 2x. සමීක්ෂණයට ලක් වූ පවුල් අතරින් අහඹු ලෙස තෝරා ගනු ලබන පවුල් මත්ස්‍යයින් පමණක් සම්භාවිත ඇති. ඔබට x හොයලා ඉන්නට. ඉතින් x හොයමු මෙහෙම. කොහොමද හොයන්නේ? ඔයා මෙතන මේ y දැම්මොත් y 2y කියලා දාන්න තියෙනවා. මේක වගේ දෙගුණයක්. xy කියලා දෙකක් දාන්න එපා. හොයන්න බෑනේ ඒතකොට. පුළුවන් තරම් x තියෙන ඒවා ගන්න වෙනවා. මම දන්නවා 2x ධන x ධන 17 ධන 4 සමානයි 30යි. ඔව්නේ මේ රවුම 30යිනේ. මේ රවුමම 30යි. එහෙනම් මෙතන 3x ධන 21යි සමානයි 30යි. ඒතර 3x සමානයි 9යි. 3ෙන් කපපුවාම x සමානයි 3යි. හරිද? ඒතර මට ඕනේ 2x නේ. 2x කියන්නේ 6යි. හරිද? එතකොට මත්ස්‍යයින් පමණක් ගන්න 6යි. සම්භාවිතාවයක් විදිහට අහන්නේ
සම්භාවිතාවය මුළු ගාන 115යි 6යි. 115 6යි. තුنين කපලා මොකද තව සුළු කරනවා නම් සුළු කරන්න. හරි. තමයි සීන් එක. හරිද? එතකොට හදන්නේ ඔහොමයි. ඒක මතක තියාගන්න. හරි. ඒක 2019 ගාන. හරිද? 2019 ගාන එතනින් නිමාවටපත් වෙනවා. හරි. ඊළඟට අපි යන් 2020 ගානට. හරි. අපි යන් 2020 ගානට. හරි. 2020 ගානට අපි යමු. හරිද? හරි. 2020 ගානේ අපිට තියෙනවා ඒත් අර විදිහම තමයි අපි චුට්ටක් එකත් හදමු. 2020 ගානට යමු. ඒකේ තියෙනවා ඒකේ තියෙනවා මෙන්න මෙහෙම රවුන්ඩ් තුනක්. හරි මෙහෙම රවුන්ඩ් තුනක් තියෙනවා. බලමු මොකද කියන්නේ කියලා. හරි. මේක C ප්‍රශ්නය. මේක A ප්‍රශ්නය. මේක B ප්‍රශ්න. හරි. හරි. සිසුන් 100ක් ඉඳලා තියෙනවා. තෝරාගත්ත විදිහ තමයි තියෙන්නේ. හරිද? හරි. B සහ C ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10යිලු. B සහ C දෙකම 10යිලු. මෙම ප්‍රශ්න තුන අතරින් B සහ C ප්‍රශ්න දෙක පමණක් තෝරාගත් අය කිසිවෙකු නොමැත. B සහ C පමණක් තෝරාගත් අය නැල්ලු. එහෙනම් මෙතන 10යි. A හා B යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් A හා B යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් C ප්‍රශ්නේ තෝරා නොගත් ගාන 20යි. A හා B දෙකම තෝරාගත්තට C ප්‍රශ්නේ තෝරගෙන නැහැ. එළගිරි 20යි. මෙම ප්‍රශ්න තුන අතරින් C ප්‍රශ්නේ පමණක් තෝරාගත්තේ 8යි. මම මුලම කිව්වනේ පමණක් කිව්වොත් විතරයිනේ මේ කෑල්ල එන්නේ නේ. ඔව්. නෑ එහෙම තමයි. වෙන් රූප සටහන් පිටපත් කරන ඇඳා. C ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව. A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාවට. හරි. ඒ කියන්නේ මෙහෙමනේ. අපිට කියනවා C ප්‍රශ්නේ තෝරාගත්ත අය A B. මේකට සමානයි වගේ. සමාන වේ. නේ A B කියන්නේ A සහ B කියන්නේ 30යිනේ. එහෙනම් C ඔක්කොම 30යි. ඒතර මෙතන 30යි. මගෙන් අහනවා A සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත්. හරි. B ප්‍රශ්නේ තෝරා නොගත්. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි අහන්නේ. මේක හොයන්න පුළුවන් මට 30න් අඩු කරනවා 10 දැන් 8. 30න් අඩු කරනවා 18ක් 12. හරි. ඒතර මම දන්නවා මෙතන 12ක් කියලා. හරි. වචනත් එක්ක යන්න කලබල වෙන්නේ අර මම මමත් මෙහෙම ලියාගන්නේ මටත් පැටලෙන හින්දාද. ඔයාලත් ලියාගන්න. රෝමි ලක්කන් 3. මෙම ප්‍රශ්න තුන අතරින් B ප්‍රශ්නයේ පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 15යි. B ප්‍රශ්නේ පමණක් 15යි.
ඒ ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව. ඒ ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව. ඒ ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව B ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාවට වඩා 10ක් වැඩි. Bට වඩා 10ක් වැඩි. හොඳේ. 10 ගුණයක් නෙමෙයි. ඒත් මම දන්නවනේ B ප්‍රශ්නේ තෝරාගත්ත අය 35යි 45යි කියලා. එහෙනම් ඒ ප්‍රශ්නේ තෝරාගත්තේ 55යි. ඒතර ඒ ප්‍රශ්නේ තෝරාගත්ත අය 55යි. හරිද? ඒ ප්‍රශ්නේ පමණක් තෝරාගත්ත අය හොයන්න පුළුවන්. ඒතර ඒ පමණක් මට හොයන්න පුළුවන්. ඒ පමණක් මට හොයන්න පුළුවන් මුළු ගාන 55යි. ඒකෙන් ඒගේ ඉතුරු ඒවට අයිති ඒවා අයින් කරමු. 12යි 10යි 20යි. මේවා මං හද පෙන්නන්නේ එයාලා ඒවා බලාපොරොත්තු වෙනවා. හොඳේ. නැතුව මටත් කෙලින්ම උත්තරේ දාන්න පුළුවන්. මම එහෙම දාන්නේ නැත්තේ ඒවා එයාලා බලාපොරොත්තු වෙන්න නිසා. හරිනේ? හරි. ඒතර 30යි 32යි 42යි 13. ඒ ප්‍රශ්නේ පමණක් 13යි. මේවා දාන්න ඕනේ නෑ. මම කිව්වා. හරිද? කියලා තිබ්බොත් විතරයි දාන්නේ. මම අර පැහැදිලි කරන්න ඕනේ නේද මේ හැම හදන හැම එකක්ම දාන්නේ. හරි. මෙම සිසුන් 100 දෙනා අතුරින් හරි A B C යන ප්‍රශ්න තුනෙන් එකක්වත් තෝරා නොගත්. ඒ කියන්නේ මම දන්නවා මුළු ගාන 100යි කියලා. ඕකෙන් අඩු කරමු රවුම් වල තියෙන ඔක්කොම. මේ රවුම 55යි. මෙතන 8යි, මෙතන 0යි, මෙතන 15යි. ඒකට 100ෙන් අඩු කරනවා 55යි, 65යි, 70යි, 78ක්, 22ක් කියලා. ඒතර වටේ මේ තුනට අයිති නැති අය 22ක් කියලා එනවා. හරිනේ? ඔයාලා වේගෙ වැඩි වගේ නම් ඔයාලා වීඩියෝ එක නවත්තලා ඔයාලට අවශ්‍ය කැලේ ටික බලන්න. හරි. එතකොට ඔයාලට තේරෙන්නේ ලොකු කේස් එකක් වෙන්නේ නැහැ බලන්න හරිද? මේ පැහැදිලි කිරීම මීට වඩා ස්ලෝ වෙන්න ඕනේ නැහැ කියලා මගේ අදහස. හරිද? ගන්න ඕන දේ අර මෙහෙ අවධානය යවන්න නැතුව අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ඔලුවට දාගන්න. එතකොට පුළුවන්. හරි. එතනින් 2020 නිමාවටපත් වෙනවා. අපි යනවා ඊළඟට 2021 22. හරි. අපි යනවා 21 22. හරි. 2021 22 කොරෝනා සීසන් එකේ. හරි. හරි. ඒකෙත් තියෙනවා ගානක් අපි බලමු. මෙන්න රවුම. මෙන්න රවුම. හරි. ඔයාලට ජනවාරි මාසයේ අනුමාන වීඩියෝ සීරීස් එකක් යනවා. කියන්නේ එක එක පාඩම් වලට අදාළ අනුමාන ගන්න. හරිද? ඒකත් එක්ක එකතු වෙන්න පුළුවන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරිද? ତොර කුලක වලින් මේ අවුරුද්ද දෙන්න පුළුවන් ගාන ඒ වගේ මම කියනවා. හරිද? පොඩ්ඩක් ඒ විදියට හරි ඒ සමානව හරි එයි. හරිද? චුට්ටක් ඒක බලන්න ගිය අවුරුද්දෙත් අපි කියපුවා ඇවිල්ලා තිබ්බා. මේ අවුරුද්දෙත් එහෙම එයි. මේ තබ්ලාව. මේක පියානෝ. මේක බටනලාව. හරි මේක බටනලාව. හරිනේ? හරි. සහ මේ අද අලුතෙන් වීඩියෝස් බලනවා නම් ඔයාලා මං ගැන දැනගන්න ඕන නම් කවුද මේ සර් කියලා දැනගන්න ඕන නම් මගේ කලින් වීඩියෝස් පොඩ්ඩක් බලන්න. හරි. ඒතකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. සංගීතඥයින් 142යි නියමයි. පියානෝ මෙම සංගීතඥයින්ගෙන් පියානෝව වාදනය කරන 55 දෙනා. පියානෝව 55 දෙනා. එතනින් 15 දෙනෙකු බටනලාවද වාදනය කරනවා. ඉහත තොරතුරු රූපය ඇතුළත් කරා. කියන දේවල් ඒ විදිහට කරන්න ඕනේ. ඊට වඩා දේවල් කරන්න යන්න එපා. හොඳේ.
සංගීතඥයින් 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරනවලු. දෙකයිලු පාවිච්චි කරන්නේ 60ක්. අපි බලමු හරි. මෙතන 40යි. මේ කෑල්ලත් හරිනේ. දැන් මෙතන 20යි. හරිද? හ්ම්. තබ්ලාව සහ බටනලා වාදනය කරන නමුත් තබ්ලාව සහ බටනලා වාදනය කරන නමුත් පියානෝව වාදනය නොකරන අය. ඉතින් මම දන්නවනේ. මුළු ගාන 60ක් කිව්වනේ. එකෙන් 40ක් අඩු කරපුවාම කෙලින්ම 20ක් කියලා. ඒක මම හිතින් දැම්මා. ඉතින් දාන්න එපා. එයාලා හදලා පෙන්නන්න කියන්නේ. ඉතින් අපි හදලා පෙන්නමු. හරි? ඊළඟට මෙම වාද්‍ය භාණ්ඩ තුන අතරින් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව. හරි. බටනලාව සහ තබ්ලාව වාදනය කරන බටනලාව සහ තබ්ලාව බටනලාව සහ තබ්ලාව වාදනය කරන හරිද? සමාන වෙනවා. හරිද? ඒ කියන්නේ තබ්ලාව පමණක්. මම මෙතනින් කියන්නේ. හරි තබ්ලාව පමණක්. තබ්ලාව පමණක් වාදනය කරන අය හරිද? වාදනය කරන අය තබ්ලාව බටනලාව මේකේ එකතුවට සමානයි. ඒක එකතුව ඇවිල්ලා 15යි 20යි 35යි. එහෙනම් තබ්ලාව පමණක් 35. හරි. තබ්ලාව පමණක් 35. හරිනේ. තබ්ලාව පමණක්යි 35යි. හරි. හරියට ඔලුවට දාගන්න මේ ඇත්තටම මේ වෙන ලේසි. හරිද? හැබැයි අර චුට්ටක් හිතන්න දේවල් තියෙනවා. හරිද? ඇත්තටම පොඩි හිතන්න දේවල් නම් සාමාන්‍යයෙන් තියෙනවා. හරිද? ඒ නිසා මේ ලොකුවට හිතන්න තියෙනවා. ඔයාලා ප්‍රැක්ටිස් එකම තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒකේ හතරවෙනි කොටස. අංක එක කලබල නොවි ගාන හොඳින් කියවන්න ඕනේ ඉස්සලාම. පොඩ්ඩ කියවලා ඊට පස්සේ ඉස්සරහට කරන් යන්න. එතකොට තමයි පුළුවන් එන්නේ. බටනලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව තබ්ලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවේ හරි අඩකි. එහෙනම් මම දන්නවා බටනලාව සමානයි තබ්ලාව. ඉතින් භාගයක්. තබ්ලාව හොයමු ඉස්සරම්. තබ්ලාව කියන්නේ මෙන්න මේ රවුමනේ 55යි 35යි 35යි 55යි 20යි. තුල දෙකට බෙදෙනවා. එතකොට 90යි 110යි 55යි. මම දන්නවා බටනලාවයි 55යි. බටනලාවයි 55යි. මෙම වාද්‍ය භාණ්ඩ තුنين එකක්වත් වාදනය නොකරන. මම හොයමු ඒක අපි හොයමු ඒක කොහොමද හොයන්නේ? මුළු ගාන 142යි. ඕකෙන් අඩු කරමු ඉතුරු සියල්ල. මේක 55යි. ඒ 55ට අයිති නැත්තේ 40යි 35යි. මේ 55 නෙමේ. මේ 55ට අයිති නැත්තේ 40යි 35යි. හරි. එතකොට 142යි 75යි 7යි 6යි 67යි 7යි 5යි 12යි 7යි 6යි 13යි 17යි. හරි. එතනින් ඒ ගාන නිමාවටපත් වෙනවා. අපි යනවා 2022 23ට. හරි. ඒ ගානත් නිමයි. හරි. 2022 23. 2022 23 ඕලෙවල්. ඔව්. ඒකේ තියෙනවා ඒකෙත් තියෙනවා. හරිද? ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම. කොහොම ඇවිල්ලා කැතයි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ.
මේක B. මේක C. මේක A. හරිනේ මේක A. එතකොට හරිනේ මේක A. හරි. එතකොට හරි. ඊට පස්සේ අපි හදමු 2022 23. 2022 23 හොඳ. හරි. 2022 23. ඕල හරිනේ. හරි. ඒකෙත් තියෙන්නේ මෙන්න මේ වගේ සීන් එකක්. හොඳයි. ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ සීන් එකක්. මේක A මේක C මේක B. හොඳයි. මේක B. එතකොට අපි බලමු මොකද්ද මෙයාලා කියන්නේ කියලා. හරිද? හරි. නිවෙස් 60ක් තියනවලු එළගිරි. දර ගෑස් විදුලිය කියලා තොරතුරු තියනවලු. විදුලිය භාවිතා කරන සියලුම නිවෙස් දර සහ ගෑස් භාවිතා කරනවලු. විදුලිය භාවිතා කරන සියලුම නිවෙස් කියද්දි C කියන්නේ විදුලිය. A හා B කැමති විදියක්. හැබැයි යාලා කියනවනේ අපිට A කියන්නේ දර කියලා. එහෙනම් C කියන්නේ ගෑස්. sorry B කියන්නේ ගෑස්. හරි. එක එක. රෝම ඉලක්කම් දෙක. දෙකෙන් අපිට කියනවා රෝම ඉලක්කම් දෙකෙන් අපිට කියනවා දර විදුලිය සහ ගෑස් යන තුනෙන් එකක්වත් භාවිතා නොකරන ගාන පහයිලු. නියමයි. දර භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව 24යි. දර භාවිතා කරන අය 24යි. දැන් මං කරන විදියට ඔයාලා පැහැදිලි නේද? මේක මෙහෙම නෙමෙයි. දර කිව්වොත් මේ රවුම. දර පමණක් කිව්වොත් මෙතන. එහෙම හරිද? ගෑස් භාවිතා කරන අය 48යි. ගෑස් පමණක් භාවිතා කරන අය තමයි අහන්නේ. හරිද? හරිද? හරි. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් මට පුළුවන් නේද? මට පුළුවන් නේද? මුළු ගාන 60යි. ඔය 60න් හරිද? ඔය 60න් 24 ධන 5ක් අඩු කරන්න. එතකොට 60න් මුළු 60න් 24 කියන්නේ මේ ටික අයින් වෙනවා. මෙතන 5යි. එතකොට මේ කෑල්ල එනවනේ කෙලින්ම 60 29යි 31යි. දැන් මෙතන 31යි. ඊළඟට අපිට මට කියනවා දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිතා කරන නිවෙස්. කෝ දර කෝ ගෑස්. හරි. එහෙනම් මට පුළුවන් නේද? මට පුළුවන් නේද? මුළු ගාන 48යි. ඕකෙන් 31ක් අඩු කරන්න. එතකොට 17යිනේ. නේ? මුළු ගාන 48යිනේ. ඕකෙන් 30ක් අඩු කරා නම් මේක එනවනේ. කියන්නේ මේ කියන්නේ මේ රවුන්ඩ් දෙකේම එකතුව. හරි. විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාවට සමානයිලු. දර පමණක්. දර පමණක් හොයන්න පුළුවන් නේද අපිට? හදලා පෙන්නන්නවද? දර පමණක් හොයන්න පුළුවන් නේද? මුළු ගාන 24යි. ඒකෙන් 17ක් අඩු කරන්න පුළුවන්. හොඳයි. එතකොට මෙතන 7යි.
ඇයි ඒ මුළු ගාන 24යි. ඒකෙන් මේ රවුන්ඩ් එකට අයිති තියෙන්නේ 17ක්. විදුලිය ගාන ඒ ගාන මුළු. එහෙනම් විදුලිය 7ම ඒ ගාන මුළු. මගෙන් අහන්නේ දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිතා කරන. දරයි ගෑසුයි දෙවර්ගයම. වයිදන් පමණක්. දර සහ ගෑස් දෙවර්ගයම පමණක්. දර සහ ගෑස් දෙවර්ගයම පමණක්. ඒ කියන්නේ මේ රවුම නැතුව මෙන්න මේ කෑල්ල. ඒක හොයන්න පුළුවන්. දර ප්ලස් ගෑස් පමණක් හොයන්න පුළුවන්. 17ක් ආවා. කලින් ඒකෙන් 7ක් අඩු කරපුවාම 10යි. අයි කියනවා වෙන් රටනේ එම නිවෙස් ප්‍රදේශයේ අඳුරු කරන්න. අඳුරු කරමු අපි. හරි? අඳුරු කරමු. මෙන්න මේක. හරිනේ? එතනින් ඒ ගාන නිමාවටපත් වෙනවා. හරිනේ? හරි. ඊළඟට අපිට හදන්න තියෙන්නේ 2023 24. 2023 24. ඔව් 2023 24. හරි ඒක හදමු. 2023 24 O level. හරි. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මේක P මේක Q මේක දුම්රියෙන් යන සිසුන්. හරි. මට කියනවා මුළු සිසුන් 108යිලු. හරි. හරි. එකක්වත් භාවිත කරනවලු. සෑම සිසුවෙක්ම බස්රිය මෝටරිය හෝ දුම්රිය යන ප්‍රවාහන මාධ්‍ය තුනෙන් එකක් හරි භාවිත කරනවා වටේ බිඳුවයි. මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවක දුම්රියෙන් ගමන් කරන්නේ නැල්ලු. මෝටර රථයෙන් ගමන් කරන කවුරුත් දුම්රියෙන් ගමන් කරන්නලු. එහෙනම් P කියන්නේ මෝටර රථයෙන්. ඇයි ඒ රවුන්ඩ් එක එකට සෙට් වෙන්නේ නැහැ? හරි. මේක P. මේක බස්රිය වෙන්න එපා. ඔන්න ඔහොම දැන් මේ ළඟ ළඟ අවුරුදු වල එහෙම අඳුර ගන්න ඇවිල්ලා තිබ්බා. ඒක ලොකු කේස් එකක් වෙන්නේ නැහැ. හරිද? ඒතර PQ මොකක්ද කියලා ලියන්න. හොඳයි. ඒක හරි. ඊළඟ මට කියලා තියෙනවා මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන අය 63යි. මෝටරියෙන් හෝ දුම්රියෙන්. මෝටර රථයෙන් හෝ දුම්රියෙන් කියන්නේ මේ රවුන්ඩ් එක 63යි. බස්රියෙන් පමණක් ගමන් කරන අය හොයන්න. ඉතින් මම හොයනවා මෙහෙම. බස් රියෙන් පමණක්. බස්රියෙන් පමණක්. හරිද? බස්රියෙන් පමණක් කියන්නේ මෙන්න මේ ඇතුලේ මේ පොඩි කෑල්ල. ඒතර ඒක හොයන්න පුළුවන් මට. මුළු ගාන 108යි. ඕකෙන් අඩු කරනවා මෝටර් රියෙන් හෝ දුම්රියෙන් යන්නේ 63. එතකොට 5යි 45. මෙතන 45. ඊළඟට මෝටර් රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23යි. මෝටර් රථෙන් යන්නේ 23ක්. හරි? පමණක් කියන්නේ දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව සොයන්න. හරි. මම දන්නවනේ. හරිද? මම දන්නවනේ කලින්. හරිද? මෝටර් ප්ලස් දුම්රිය 63යි කියලා. දැන් මෝටර් රථයෙන් දීලා තියෙනවනේ 23යි කියලා. ඒකෙන් මට දුම්රිය හොයන්න බැයිද? දුම්රිය හොයන්නේ කොහමද? 63න් 23ක් අඩු කරනවා 40යි. 40යි. හරිනේ? ତර දුම්රියෙන් යන්නේ 40. බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99යි. බස්රියෙන් හෝ දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99යි. හරි. මෝටරියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව. හරි මට මෙහෙම පුළුවන් නේද එතකොට හොයන්න. මට මෙහෙම පුළුවන් මෝටර් රියෙන් පමණක්.
මම දන්නවනේ. බස්රියනුයි දුම්රියනුයි ගමන් කරන ඔක්කොම 99. එහෙනම් මෙතන 40යි මෙතන 45යි තව මේ කෑල්ලත් එකතු වුණාම තමයි ඔය 99 එන්නේ. ඒ කියන්නේ මම මෙතන x කියලා දාගත්තොත් මට ලියන්න පුළුවන් x ධන 45 ධන 40 සමානයි 99. ඒකෙන් මට x ලියන්න පුළුවන්. x ලියන්න පුළුවන් 14යි. ඒතර මම දන්නවා. හරිද? මම දන්නවා මෙතන 14ක් එනවා. ඇයි එහෙම කරේ? මම දන්නවනේ අර මේ රවුමයි දෙකේ එකතු 99යි. ඒකෙන් මේක 40යි. ඉතින් මට මේක දන්නවා. මේක හොයන්න බැයිද? පොඩි සෙල්ලමක් තියෙන්නේ. හරිද? පොඩි අර ඉලක්කම් වල සෙල්ලමක් තියෙන්නේ. නැවත බලන්න අනිවාර්යෙන් පුළුවන්. ඊට පහ අවසාන කොටස. බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව. බස්රියෙන් සහ දුම්රියෙන්. බස්රියෙන් සහ දුම්රියෙන් කියන්නේ මැද. හොඳ. සහ කියන්නේ ඡේදනයේ. බස්රියෙන් සහ මෝටර්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාවෙන් දෙගුණයක්. මෙම මාධ්‍ය තුنين එකකින් පමණක් ප්‍රවාහනය සාසන සිසුන් අහන්නෝ. එහෙනම් මම දන්නවනේ. මම දන්නවනේ. හරිද? මම දන්නවනේ. මම දන්නවනේ. බස් ආ දුම්රිය හොයන්න පුළුවන්නේ 14 ගුණ කරනවනේ දෙකෙන්. ඇයි දෙගුණයක්නේ 28යි. එහෙනම් මෙතන 28යි. මෙතන 28යි නම් මෙතන 12යි. ඇයි 40න් 28ක් අඩු කරපුවහම දැන් මට කියනවා මෙතන 23 නම් මෙතන 17 19යිනේ. හරි සෝරි. හරි. මෙතන 9යිනේ. මට කියනවා මාධ්‍ය තුنين එකකින් පමණක් එකකින් පමණක් නම් මට ගන්න පුළුවන්. මෝටරියෙන් පමණක් 9යි. බස්රියෙන් පමණක් 45යි. දුම්රියෙන් පමණක් 12යි. අවසාන පිළිතුරු විදිහට මට එනවා 50යි 57යි 60 66යි. 66ක් කියලා. හරි. එතකොට ඒ ඉවර වුණේ අපි 2023 24 තමයි ඔය ඉවර කරේ. හරි. තව ඔයාලට තියෙනවා 2024 25. ඒක මම හදන්නේ නැහැ. ඒක ඔයාලට බාරයි. ඒක ගොඩක් ලේසි. ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ රූපයක්. චුට්ටක් හිතන්න තිබ්බා. try කරන්න මහන්සි වෙන්න. මේ වගේ මේ දාන වීඩියෝස් වලින් ප්‍රයෝජනයක් ගන්න. හරි මේ දාන වීඩියෝස් වලින් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන්නේ නැහැ කාටවත්. හැමෝටම පුළුවන්. එතකොට කුලක වීඩියෝක මෙතනින් නිමා වෙනවා. හරිද? කුලක වීඩියෝක මෙතනින් නිමා වෙනවා. ඉස්සරහට ජනවාරි මාසය දක්වා වීඩියෝස් වැඩෙනවා. channel එකත් එක්ක එකතු වෙන්න. මගදී මම හිතන්නේ මම නිකන් අනම්මනම් කිව්වේ නැහැ වැදගත් දේවල් හැරෙන්න. සියලු දේවල් ඔයාලට බාරයි. මහන්සි වෙන එක ඔයාලගේ යුතුයකමක්. හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තේ නැත්නම් ඉස්සරහට ගමනක් නැහැ. හරිද? ඒ නිසා හොඳට ඉගෙන ගන්න. හොඳ කැම්පස් එකකට යන්න පුළුවන් වෙන්න. හොඳට සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙන්න. සස් පෙළ පාස් වෙන්න. හොඳට කැම්පස් එකකට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ කෙනෙක් වෙන්න ලැබෙන්න ඕනේ හැමෝටම. සහ මේ ඉස්සරහා වැඩපිළිවෙල channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් දැනගන්න පුළුවන්. අපේ WhatsApp group තියෙනවා. ඒවත් දාන්නම්. ඒක තමයි කියන්න ඕනේ. මම හිතනවා මේකෙන් ලොකු දෙයක් ගනී කියලා. එහෙනම් මේ වීඩියෝ එක අදට නිමා වෙනවා. ඊළඟට අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.